අයිබෝවන් හැමෝටම අද මම ඔයාලට ගෙනාවේ නිකම් පිකප් එකක් නෙමෙයි මේක පිකප් වර්ල්ඩ් එක ෂේක් කරපු වාහනයක් Hilux රේන්ජර් වලට හොඳ කම්පිටිෂන් එකක් දෙන BYD ලගේ අලුත්ම BYD Shark 6 වාහනය ගැන ඉතින් ලංකාවේ පාරවල් වලට මේක කොහොමද සුපර් හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක මොකද්ද අද අපි මේ වාහනේ A to Z කතා කරමු. ඉතින් මුලින්ම වාහනේ ඩිසයින් එක සහ එක්ස්ටීරියර් ගැන කතා කරද්දී වාහනේ දැක්කම හිතෙන්නේ නිකන් ෆියුචරිස්ටික් ටැන්ක් එකක් කියලා. මේකේ BYD ලෝගෝ එක ලොකුවට ෆ්‍රන්ට් ග්‍රිල් එකේ එම්බ්ලම් එකක් විදිහට පෙස් කරලා තියෙනවා. ඉතින් ෆුල් LED ලයිට් සිස්ටම් එකක් එන්නේ. ඉස්සරහා ෂාක් අයි ඩිසයින් එක මාරම ඇග්‍රෙසිව් ලුක් එකක් ගෙනහලා තියෙනවා කියලා කියන්න ඕන. මේකේ Hilux එකට වඩා දිගයි පළලයි වගේම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර් 230ක හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් නිසා ඕෆ් රෝඩ් යන්න බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම ටයර්ස් ගත්තාම අඟල් 18ක ඇලොයි වීල්ස් එක්ක 265 ටයර්ස් තමයි එන්නේ. ලංකාවේ ලොකු වලවල් තියෙන පාරක උනත් මේක පහසුවෙන් යන්න පුළුවන් කියලා කියන්න ඕනේ නිසා. ඒ වගේම එන්ජින් පර්ෆෝමන්ස් එක ගැන කතා කරද්දී මේකේ තියෙන්නේ 1.5 ලීටර් ටර්බෝ පෙට්‍රල් එන්ජින් එකක්. ඒ වගේම ඩුවල් ඉලෙක්ට්‍රික් මෝටර්ස් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කම්බයින් පවර් එකක් විදිහට කිලෝවොට් 321ක වගේ ලොකු එකක් මේකේ තියෙනවා. ඒ වගේම ටෝක් එක නිව්ටන් මීටර 650ක් බලා ගන්න පුළුවන්. හිතන්න Hilux එකට වඩා ගොඩක් ලොකු ටෝක් එකක් මේකේ තියෙනවා. ඒ වගේම මේකේ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 100ක ස්පීඩ් එකකින් යන්න තප්පර 5.7ක වගේ ඉතා කෙටි කාලයක් තමයි ගත වෙන්නේ. ඒ වගේම මේක BYD ලගේ ස්පෙෂල් ඕෆ් රෝඩ් ප්ලැට්ෆෝම් එකක් AWD හෙවත් all wheel drive නිසා ඕනම තැනකින් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉන්ටීරියර් සහ ටච් එක ගැන කතා කරද්දී පිකප් එකක් කියලා හිතෙන්නෙම නැහැ. SUV එකක වගේ ලක්සරි ඉන්ටීරියර් එකක් තියෙන්නේ. BYD ලගේ සිග්නේචර් 15.6 inch rotating ස්ක්‍රීන් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ස්පීකර්ස් ගැන කතා කරද්දී 12 ස්පීකර්ස් ටයින් ඔඩියෝ සිස්ටම් එකක් තමයි මේකේ එන්නේ. බීට් එකත් සුපිරි, බේස් එකත් සුපිරි. ඒ වගේම මේකේ තියෙනවා vehicle to load කියන තාක්ෂණය. ඉතින් මේක මාරම වටිනවා. කැම්පින් වගේ යන කට්ටියකට නම් අනිවාර්යෙන් වාහනේ කරන්ට් එකෙන් ගොඩක් වැඩ ටිකක් කරගන්න පුළුවන්. කොෆි මේකින්, ඒ වගේම කුකින් වගේ දේවල් කරගන්න පුළුවන් හැකියාව මේ නිසා ලැබිලා තියෙනවා. ඒ වගේම ප්‍රැක්ටිකලිටි සහ සේෆ්ටි ගැන කතා කරද්දී කාගෝ ස්පේස් එක ගොඩක් වැඩි. කියන්නේ ලීටර් 1450ක වගේ ලොකු ස්පේස් එකක් බලා ගන්න පුළුවන්. ඒ නිසා බඩු බාහිර ආදී ලොකු ප්‍රමාණයක් රැගෙන යෑමේ හැකියාව තියෙනවා. සේෆ්ටි අතින් ගත්තාම 7 එයාබෑග්ස් තියෙනවා. ඒ වගේම 360 ඩිග්‍රී කැමරා සිස්ටම් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් වගේ ඔක්කොම ADAS ෆීචර්ස් තියෙනවා. ඒ වගේම ලංකාව වගේ රටවලට ඉන්ඩිපෙන්ඩන්ට් රියර් සස්පෙන්ෂන් එකක් තියෙන නිසා රයිඩින් කම්ෆෝට් එක ගොඩක් වැඩි කියලා කියන්න ඕන. ඉතින් ඒ නිසා BYD Shark 6 කියලා කියන්නේ පිකප් මාකට් එකේ රෙඩිෆයින් කරපු වාහනයක්. ඔයාලට ලක්සරි පවර්, ඒ වගේම ෆුවල් එකොනොමි එක තුනම ඕන නම් මේක තමයි මාරුම ඔප්ෂන් එක. ඉතින් ඔයාලගේ අදහස් මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම Hilux එකද Shark 6 එකද කියන එක ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරන්න, channel එකට subscribe කරන්න. ඒ වගේම දැනති යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම ජය වේවා.